අද මම කතා කරන්න යන්නේ iOS 19 එහෙම නැත්නම් iOS 26 කියන එක ගැන. ඉතින් සමහරවිට ඔයගොල්ලෝ මේ දවස්වල ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් Facebook එකේ එහෙම යනකොට දකිනවා ඇති මේ iOS වල නේම් එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න යනවා iOS 19 වෙනකොට ඊළඟට එන්න තියෙන iOS 26 එක ගැන. ඉතින් මේ මොකද්ද මේකෙදි වෙන්නේ සහ මේක කොහොමද වෙන්නේ කියන එක ගැන සහ අලුත් ෆීචර්ස් මොනවද සහ අපේ wish list එක මොනවද කියලා අද වීඩියෝෙන් අපි කතා කරමු. ඉතින් WWDC එහෙම නැත්නම් World Wide Developer Conference එක පැවැත්වෙන නියමිතව තියෙනවා ජුනි 9 වෙනිදා. ඉතින් ලබනා ගහරුවාදා. ඉතින් මේකෙදි Apple ප්‍රධාන වශයෙන් යාලගේ මේජර් iOS versions වල developer previews ටික එහෙම නැත්නම් developer betas ටික release කරන්නට යනවා. මේකේ official releases වෙන්නේ සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් මාසයේදී. නමුත් developers ලට යාලගේ apps ටික ready කරගන්න මේක ලොකු අවස්ථාවක් වෙනවා. යාලට පුළුවන්කම තියෙනවා beta software ටික download කරලා ඒකට හරියන විදිහට ඔයාලගේ existing applications ටික upgrade කරගන්න. ඉතින් මේක තමයි Apple ගේ main event එක. ඔයගොල්ලෝ දකින්න ඇති අනිත් platforms එක ගත්තොත් Microsoft Build එහෙම නැත්නම් Google I/O වගේ Apple ගේ තියෙන major event එක තමයි World Wide Developer Conference කියන එක. ඉතින් මේක සම්පූර්ණයෙන් online event එකක්. ඒ වගේම ප්‍රසිකලි මේකට සම්බන්ධ වීමටත් කීප දෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඉතින් ඒකට Apple සාමාන්‍ය මාස දෙකක විතර උඩදී ටිකට් රිලීස් කරනවා. ඒක රැෆල් එකකින් තමයි ටිකට්ස් හම්බෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එහෙම ටිකට් එකක් හම්බෙන කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා කැලිෆෝනියා වලට ගිහිල්ලා ලයිව් මේ ඉවෙන්ට් එකේ මේන් කීනෝට් එක බලන්න. ඒ වගේම දවස් 5ක් පුරා පැවැත්වෙන මේ ඉවෙන්ට් එකේ අනිකුත් ලැබ් සෙෂන්ස් වලට පාටිසිපේට් වෙන්න. අපි කතා කරමු මුලින්ම මොනවද iOS 19 එහෙම නැත්නම් iOS 26 එක එන්න යන ෆීචර්ස් කියලා. ඉතින් Apple මේකෙදි ප්‍රධාන වශයෙන්ම රීබ්‍රෑන්ඩින් කරන්න යනවා මෙයාලගේ ඔපරේටින් සිස්ටම්ස් ඔක්කොම ටික. ප්‍රධාන වශයෙන් මෙයාලගේ සියලුම ඔපරේටින් සිස්ටම් මේජර් වශයෙන් ගත්තොත් iOS, iPadOS, watchOS, tvOS සහ macOS මීට අමතරව Vision OS එකක්. ඉතින් මේ නම් සියල්ලම දැනට තියෙන versions ගත්තොත් දැනට තියෙන්නේ එයාලගේ සම්පූර්ණයෙන් කලින් ආපු versions එක. එහෙම නැත්නම් incremental versions විදිහට තිබුණේ. ඉතින් මේකෙන් පස්සේ Apple ප්‍රධාන වශයෙන් මේ සියල්ලම OS name එක සහ අවුරුද්දත් එක්ක තමයි රිලීස් කරන්න යන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් iOS 26, macOS 26, Vision OS 26 සහ iPadOS 26 විදිහට. ඉතින් මේක පොඩි ජම්ප් එකක් වෙයි. ඉතින් මේකෙදි මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ මේජර් රීබ්‍රෑන්ඩින් එකත් එක්ක විශේෂයෙන්ම විෂුවල් ඕහෝල් එකක් කරන්න සම්පූර්ණයෙන්ම වශයෙන් ගත්තොත් දැනට ගත්තොත් iOS වල තියෙන app icons සහ Vision OS සහ macOS වල තියෙන app icons විවිධ විදි වලට තියෙන. ඉතින් මේ සියල්ලම consistency කරන්න Apple full ecosystem එකේම visual overlook එක සම්පූර්ණයෙන්ම එක විදිහක් කරන්න consistency base එකකට යන්න තමයි plan කරලා තියෙනවා කියලා දැනට rumors තියෙන්නේ. විශේෂයෙන් ගත්තොත් iOS වල icons උත් ගොඩක් විට අපිට round විදිහට බලා ගන්න පුළුවන් වෙයි සමහර විට. මීට අමතරව ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ මේ රීබ්‍රෑන්ඩින් එකත් එක්ක කරන තව විශේෂයක් තමයි macOS එකට. macOS එකකට room එකක් තියෙනවා. මෙතෙක් macOS වල පාවිච්චි කරේ මුලින්ම මේගොල්ලෝ Lion family එකේ names පාවිච්චි කරා leopard, snow leopard ආදී මේ විදිහට. එතනින් පස්සේ කැලිෆෝනියා වල states වල කැලිෆෝනියා වල තියෙන විශේෂ place වල නම් පාවිච්චි කරා Sonoma, එහෙම නැත්නම් Catalina ඒ ආදි විදිහට. මෙතනින් පස්සේ macOS 26 එකත් එක්ක මේගොල්ලෝ කැලිෆෝනියා වල තියෙන lakes වල නම් පාවිච්චි කරන්න යනවා කියන එක තමයි room එකක් විදිහට තියෙන්නේ. features වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් මේ visual overhaul එකට අමතරව customizations options ගොඩක් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. control center එකට අලුත් widgets ගොඩක්, ඒ වගේම home screen එකේ customizations තව options ගොඩක් සහ ඊට අමතරව widgets වල customizations උත් අපිට බලා ගන්න පුළුවන් වෙයි. මීට අමතරව deep AI integration එකක් අපිට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් වෙයි. මේ AI features ගැන කතා කරොත් Apple Intelligence ගැන විශේෂයෙන් කතා කරොත් ගොඩ දෙනෙක් disappoint වෙච්ච දෙයක් තමයි මේ බලාපොරොත්තු වෙච්ච විදිහේ Apple Intelligence features ගොඩක් ආවේ නැහැ කියන එක. අපිට writing tools පාවිච්චි කරන්න පුළුවන්කම ලැබුණා. image playground ඇතුළු features කීපයක් පාවිච්චි කරන්න පුළුවන්කම ලැබුණා iOS 18.5 එක වගේ වෙනකොට. නමුත් ඒකෙත් සමහර දේවල් තාමත් in beta level එකේ. මීට අමතරව promise වෙච්ච major change එක තමයි Siri. ඉතින් Siri ගේ අප්ඩේට් එකක් ලැබුණ නැති එක ගැන ගොඩ iOS users ලා සහ Apple users ලා ගොඩක් කම්ප්ලේන්ට් කරන්න ගත්තා. මොකද මේ AI race එකේ විශේෂයෙන්ම Apple ලා ඉන්නේ ටිකක් පිටිපස්සෙන් නිසා සාපේක්ෂව බැලුවොත් අනිකුත් platform එක ගත්තාම Apple ලගේ මේ Apple Intelligence features ගොඩක් වෙලාවට ටිකක් පිටිපස්සෙන් තමයි ඉන්නේ. ඉතින් ඔයා Apple ෆෑන් කෙනෙක් නම් ගොඩක් වෙලාවට දන්නවා ඇති Apple ලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන දා තමයි ඒගොල්ලෝ මේ ටෙක්නොලොජි එක මැචුවර් වෙනකන් ඉඳලා ඊට පස්සේ බොහොම හොඳට මේක රිලීස් කරනවා කියන එක. නමුත් මෙතෙන්දී මේ රිලීස් එක අපිට බලා ගන්න පුළුවන් වුණේම නැහැ. ඉතින් විශේෂයෙන්ම content awareness කියන එක තිබුණේම නැහැ. මොකද Siriට පුළුවන්කම ලැබෙයි කියලා තිබුණා ස්ක්‍රීන් එකේ තියෙන අදාළව කරමින් සිටින දේ තේරුම් අරගෙන ඒකට ප්‍රතිචාර දක්වන්න. නමුත් ඒකත් අපිට හරියටම බලා ගන්න ලැබුණේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා iOS 16 එහෙම නැත්නම් 19 එක මේ AI integration එක මීට වඩා ලොකුවට අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. මීට අමතරව ගොඩක් දෙනෙක් කතා කරන විශේෂ feature එකක් තමයි විශේෂයෙන් iPhone එකට එයි කියලා AI base එහෙම නැත්නම් Apple Intelligence base
බැට්‍රි ඔප්ටිමයිසේෂන් එකක් සහ බැට්‍රි මැනේජ්මන්ට් සිස්ටම් එක. ඉතින් මේක ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ පවර් බ්‍රික් එක අනුව සහ ඉන්න කන්ඩිෂන් එක අනුව වගේ ලොකේෂන් එක අනුව මේක චාර්ජ් වෙන්න කොච්චරලා යනවද ඔප්ටිමයිසින් බැටරි චාර්ජ් කියන එකත් එක්ක මේක තවදුරටත් මැෂින් ලර්නින් සහ AI පාවිච්චි කරලා ඔයාලට මේ බැටරි ඔප්ටිමයිසේෂන් එක තවදුරටත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් මේ දේවල් වලට අමතරව තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ෆීචර් තමයි AirPods වලට live transcription ඒ කියන එක. ඉතින් language translations වගේ දේවල් වෙන third party hardware වල තිබුණාට AirPods වලට තාම නැහැ. නමුත් ඉස්සරහට ඒකත් එයි කියලා බලාපොරොත්තු වෙනවා AirPods වල firmware update එකක් එක්ක. මීට අමතරව RCS3 සපෝට් එක සහ එන්ක්‍රිප්ෂන් තව දුරටත් මේගොල්ලෝ වැඩි කරයි කියලා සහ RCS3 එක අපිට පුළුවන්කම ලැබෙයි කියලා හිතනවා. තාමත් මේ green bubble සහ blue bubble issue එක තියෙන නිසා ඉස්සරහට සමහර විට මේක නැති වෙන්න ඉඩ තියෙනවා. system widely ගත්තොත් full Apple ecosystem එකට මේ කියලා හිතනවා game වලට dedicated application එකක් game management වලට ඔයාගේ scorecard manage කරන්න ඒ වගේම play status බලා ගන්න පුළුවන් විදිහට dedicated game management application එකක් ගැන rumors තියෙනවා. ඊට අමතරව completely overhaul කරපු camera application එකක් ලැබෙයි කියලා හිතනවා deep color grading tools උත් එක්ක. ඉතින් ඔන්න ඔය වගේ features කීපයක් තමයි expect කරන්න පුළුවන්කම ලැබෙන්නේ. mainly ගත්තොත් completely visual overhaul එකක්. ඊට අමතරව deep AI integration එකක් එක්ක තමයි මේ අලුත් rebrand වෙලා එන macOS 26, iOS 26 සහ අනිකුත් Apple ලගේ platforms ටික බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතයි. ඉතින් මීට අමතරව ඕගොල්ලෝ විශ්වාස කරනවා නම් මොන වගේ features දෙන්න ඕනි කියලා පහලින් comment කරන්න යන්නත් අමතක කරන්න එපා. WWDC event එක 9 වෙනිදා ඉඳලා දවස් 4ක් දවස් 5ක් පැවැත්වෙනවා. ඉතින් ඒකේ අප්ඩේට්ස් උත් මම ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. වෙනම මේන developer softwares කොහොමද කියලා. ඉතින් අමතරව තව එක ඉල්ලීමක් කරන්න ඕනේ. විශේෂයෙන් මේන developer betas ඔයාලගේ main device එකට install කරගන්න එපා. විශේෂයෙන්ම first beta එක ගොඩක්ම බගී. ඉතින් ගොඩක් වෙලාට ඔයාගේ main functionalities කිසිම දෙයක් main ඔයා පාවිච්චි කරන දේවල් කරගන්න බැරි වෙයි. ඔයාගේ primary device එකට මේ දේවල් පාවිච්චි කරොත් විශේෂයෙන් macOS එකට පාවිච්චි කරොත් ඔයා third party applications මත depend වෙන කෙනෙක් නම් ඔයාට ඒ දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ iPhone එකට iOS 26 first beta එක දාගත්තොත් සමහර විට ඔයාට ඒ තියෙන features ගොඩක් දේවල් බලා ගන්න බැරි වෙනවා වගේම ඔයාගේ day to day life එකේ පාවිච්චි කරන වැඩ ටික කරගන්නත් බැරි වෙන්න පුළුවන්. ඒක නිසා main device එකට මේ දේවල් install කරගන්න යන්න එපා unless ඔයා developer කෙනෙක් නෙමෙයි නම් සහ ඔයා ගාව third වෙන secondary device එකක් හෝ testing devices නැත්තම්. ඉතින් මේන ෆීචර්ස් ගැනත් කතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වෙනදා වගේ මතක් කරනවා Apple ecosystem එකේ ඉන්නවා නම් මොන හරි Apple device එකක් පාවිච්චි කරනවා නම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු.